ඔයාලට ඉතින් අද මම උගලන්ට ගෙනල්ලා තියෙන්නේ මම ළඟ ඉන්න මාළු ඔක්කොම පෙන්නන්නට. හරි ඉතින් වැඩි කතා නැතුව අපි ආ වීඩියෝ එකට. හරි පළවෙනි ටැංක් එකේ ඉන්නේ තෙක්කු මන් තුන් දෙනෙක්. මේ තුන් දෙනා මට යාළුවෙක්ගෙන් තමයි හම්බුනේ. උගලන්ට පේනවා ඇති. මම යාළුවා දැන් ලොකුයි ගෙනාවට වඩා. උගලන්ට පේනවා ඇති සයිස් එක. මේ ටැංකිය නම් උන්න ඇති වැඩෙන්න තව ඔක්සිජන් එකක් දාලා තියෙනවා හයිඩ්‍රිල් වගේක් දාලා තියෙනවා ඔය මුහුදු මේ අර කොරල් පර වගේ අර ගලක් දාලා තියෙනවා මේ ටැංකිය ඔයගොල්ලන්ට පෙන්නේ මෙන්න මෙහෙම හරි අපි යන් දැන් ඊළඟ ටැංක් එකේ ඉන්නේ ඊළඟ ටැංක් එකේ පෙන්නේ ඔයාලට මෙන්න මේ වගේ ඇත්තටම මේක එන පුංචි ටැංකියක් මේක ඉන්නවා මොලි දෙන්නෙක් ඉන්නවා තව බෝල පැරට් දෙන්නෙක් ඉන්නවා ජෝටෙට්ට කෙනෙකුයි තව ගප්පි වගේක් ඉන්නවා මුන්නම් ඔය වෙලෙන් අල්ලගත්තේ එතන වෙලෙන් ඇල්ලුවා හරිම ලස්සන උන්ගේ පෙඳිහෙම මාරම ලස්සනයි හරි අපි යන් දැන් ඊළඟ ටැංකියට එතන කිව්වොත් ඒක ටැංකිය යන්නේ මේක බෝතලයක් ඒක තමයි මං ආස මාළු වෙන්න හරි ඉතින් අපි දැන් යන්න ඔන්න මේ තියෙන්නේ ඊට කිව්වොත් මේක බෝතලයක් හරි මේකෙන් ඉන්න කෙනා මං ඔයාලට පෙන්නන්න ඔයගලන්ට පේනවා ඇති ලස්සන ෆයිටර් කෙනෙක් තමයි ඉන්නේ බේනතු මෙයා පෙන කෝඩුවකුත් හදලා තියෙනවා මෙයා බ්‍රීඩ් කරන්නේ මේ ටැංක් මේ බෝතලයට ගැන කිව්වොත් මේකට මම හයිඩ්‍රල් ගස් ටිකක් දාලා තියෙනවා තවර උඩ පාවෙන මේ වර්ණය පාසි වගේ එකක් දාලා තියෙනවා ඒ ෆයිටර් කිව්වත් මේ ඉන්නේ ෆයිටර් ඇත්තට මේ වර්ගය නම් මම දන්නේ ඔයාලා දන්නව නම් පහලින් කමෙන්ට් කරන්න හරි අපි යන්න ඊළඟ පොන්ඩ් එකට හරි මේ තියන්නේ මගේ පොන්ඩ් එක ඇත්තට මේක මම තමයි හැදුවේ බ්ලොග් ගල් හතරකින් මේකේ ඉන්න මාළු ගැන අපි දැන් කතා කරමු මේකේ මාළු ඉන්නවා ගප්පි වර්ග ටිකක් ඉන්නවා තව සීබ්‍රා කෙනෙක් දාලා ඉන්නවා තව ෂෝට් ටේල් ඉන්නවා ඔය දැක්ක උන්නම් වැඩි එළියට එන්නේ නැහැ උන් බයයි අර අස්සේ තමයි ඉන්නේ අර ඉන්නේ ෂෝට් ටේල්ගේ ගෑනු සතා අර ඉන්නේ තව ගෑනු සතේ මුන් දැන් පැටව දාලා ඉන්නේ ඊට බං ඔයාලට පැටියෙ පෙන්නන්න අර ඉන්නේ ඔයාලන්ට පේනවද දන්න අර ඉන්න පැටියෙක් අර දැන් ගියේ අය හොඳම පැටවුත් දාලා තිනවා ඇත්තටම පැටව මේකෙම තියන්ට ප්ලෑන් කරා ඒ පැටව මොකද මේකෙම ලොකු වෙන්න දෙන්න මේකෙන් ගස් දාලා තියෙන නිසා උන්ට අස්සේ හැම ඉන්න පුළුවන් මවුසත්තුන්ගේ කිසිදු හානියක් නැහැ මේකේ දාලා තියෙන ගස් ගැන කිව්වා හයිඩ්‍රිල් ගහක් දාලා තිනවා තව මේ ගහක් දාලා තිනවා මේක නම් මට අර අංකල් කෙනෙක් තමයි දුන්නේ මේ ගහ ඒක නම මන් දන්නේ නම දන්න අය නම් පහලින් කමෙන්ට් කරන්න තව මේ අර ගහක් තියෙනවා තව අර පාසි වගේ අර පාවෙන ඒවා තියෙනවා හරි මේ පොන්ඩෙන් ගැන කිව්වොත් දැන් ඉවරයි හරි එහෙනම් අදට ගිහින් ඉන්න ඔයාලට සුබ දවසක්